හරි. ඉතින් අද දවසෙත් අපි වෙනස්ම වීඩියෝ එකකින් ඔයාව හමු වෙන්න තීරණය කරා. ඉතින් මම අද දවසේ කතා කරන්නේ අපිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ගොඩක් උපකාරී වෙන පොතක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේක ලෝක ප්‍රසිද්ධ පොතක්. ඉතින් මේ පොත රචනා කරේ ආර්ථික විද්‍යාඥයෙක් වන රොබර්ට් ටී කියොසාකි මහත්මයා. ඉතින් මේ පොත 1997 වර්ෂයේදී තමයි මුලින්ම රචනා කිරීම සිදු කරේ. ඉතින් අද වෙනකොට ගත්තොත් මිලියන ගාණකට එහා පැත්තේ මේ පොත සම්බන්ධව මුද්‍රණ පිටපත් නිකුත් වෙලා තියෙන පොතක්. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම කතා කරන මාතෘකා ටික තමයි මූල්‍ය අධ්‍යාපනය, ඒ වගේම ආදායම් අපි කොහොමද කළමනාකරණය කරගන්නේ, ඒ වගේම ආයෝජන කටයුතු කොහොමද සිදු කරන්නේ. ඉතින් මේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න මේ රොබර්ට් ටී කියොසාකි මහත්මයා විසින් යොදාගත්ත ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි දිලිඳු පියා. ඉතින් මේ දිලිඳු පියා තමයි රොබර්ට් ටී කියොසාකි මහත්මයාගේ පියා විදියට ඔහු හඳුන්වා දෙන්නේ. ඉතින් මේ දිලිඳු පියා ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් පශ්චාත් උපාධියක් පවා තියෙන ටිකක් ඉහළ පෙළේ රැකියාවක් කරන වැටුම මත තමන්ගේ ජීවිතය අරන් යන පුද්ගලෙක්. හැබැයි පොහොසත් පියා ගත්තොත් තමන්ගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් තමයි ඔහු මෙතනදී කතා කරන්නේ. ඉතින් මෙයා ගත්තොත් අධ්‍යාපනයෙන් සාමාන්‍යයෙන් ගොඩක් ඉහළට ගියපු කෙනෙක් නොවුනත් මූල්‍යමය පැත්තෙන් තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන ගියපු පුද්ගලෙක්. ඉතින් මේ පොතේ ප්‍රධාන වශයෙන් පරිච්ඡේද 9ක් තියෙනවා. ඉතින් මේ පරිච්ඡේද 9 හරහා අදියරෙන් අදියර අපිට කියලා දෙනවා කොහොමද අපි මූල්‍ය නිදහස ළඟා කරගන්න, අපි මොනවද අපේ ජීවිතේට කරන්න ඕන, මොන පැත්තද අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කොහොමද මේ දේවල් වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් පළවෙනි පරිච්ඡේදය ගත්තොත් මේ පළවෙනි පරිච්ඡේදය තුල අපිට පැහැදිලි කරලා දෙන්නේ ප්‍රධාන වශයෙන්ම ධනවත් පුද්ගලයෝ කිසිම දවසක මුදල් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. මුදල් ඔවුන් වෙත එන මාර්ග නිර්මාණය කරගන්න තමයි ඔවුන් වැඩ කරන්නේ. හැබැයි ගොඩක් වෙලාවට දුප්පත් පුද්ගලයෝ පුරුදු වෙලා තියෙන්නේ මුදල් වෙනුවෙන් වැඩ කරන්න. වැටුමක් ගන්න තමයි රැකියාවට යන්නේ. හැබැයි ධනවත් පුද්ගලයෝ පැසිව් ඉන්කම් එකක් හදාගන්න පුළුවන් ආදායම් මාර්ග නිර්මාණය කරගන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. නිසා අපි ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න අවශ්‍ය නම් අපිට මුලින්ම තේරුම් ගන්න ඕන කරුණ තමයි අපි මුදල් වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෝ නෙවෙයි, මුදල් අපි වෙනුවෙන් වැඩ කරන තැනට අපි ආදායම් ජාලයක් නිර්මාණය කරගන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම දෙවැනි පරිච්ඡේදය තුල කතා කරනවා අපිට මුදල් සම්බන්ධව අපේ පාසල තුල ලැබෙන්නේ මොන වගේ අධ්‍යාපනයක්ද කියන එක සම්බන්ධ. ගොඩක් වෙලාවට ගත්තොත් අපි හැමෝම අධ්‍යාපන කටයුතු සිදු කරපු අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුල අපිට ලබා දෙන්නේ නැහැ හරියට කොහොමද මූල්‍යමය කටයුතු පාලනය කරන්නේ, කළමනාකරණය කරන්නේ, ඒ තුලින් සාර්ථකත්වයට යන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක ගොඩක් ලොකු අවබෝධයක් නැහැ ලංකාවේ ගත්තොත් 95%කට එහා පැත්තේ පිරිස 5%කට වගේ පොඩි පිරිසක් තමයි මේ මූල්‍ය කළමනාකරණය, මූල්‍යමය අධ්‍යාපනය කියන එක හරියට ලබාගෙන තියෙන නිසා අපි හරි මූල්‍ය අධ්‍යාපනයක් නැතුව අපි මුදල් වර්ධනය කරගන්න කටයුතු කරාට අපිට ඒ තුල සාර්ථක වෙන්න බෑ කියන එක සම්බන්ධව තමයි මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් තුන්වෙනි චැප්ටර් එකේදී කතා කරන්නේ අපි මුදල් පිළිබඳව කොහොමද අවබෝධය ලබා ගන්න. ගොඩක් මිනිස්සු මුදල් උපයන්න අවශ්‍යයි කියලා, මුදල් වර්ධනය කරගන්නවා කියලා වගකීම් ටිකක් ගොඩ ගහ ගන්න එක තමයි තමන්ගේ ජීවිතේට කරන්නේ. ඒ නිසා අපි වත්කම් වැඩි කරගන්න කියලා අපේ වගකීම් ටික, වියදම් ටික වැඩි කරගත්තා කියලා අපිට කවදාවත් සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි වෙත මුදල් ගලාගෙන එන වත්කම් වැඩි කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව අපේ මුදල් ගලාගෙන යන ප්‍රවාහයන් වර්ධනය කර ගැනීම තුළ අපිට කවදාවත් සාර්ථකත්වයට යන්න බෑ කියන එක තමයි මේ තුන්වෙනි පරිච්ඡේදය තුළ අපිට අවබෝධය ලබා දීම සිදු කරන්නේ. ඉතින් හතරවෙනි පරිච්ඡේදයේදී අපිට පැහැදිලි කරලා දෙන්නේ ව්‍යාපාර පද්ධතියක් හෝ ආදායම් ජාලයක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. ඒ කියන්නේ අපේ මුදල් ප්‍රවාහය, අපි අත ගැවසෙන මුදල් ප්‍රමාණය අපි කොහොමද වර්ධනය කරගන්න සුදුසු ව්‍යාපාර ක්ෂේත්‍රයක නිරත වෙන්නේ, ආදායම් මාර්ගයක් නිර්මාණය කරගන්න කියන එක තමයි අපි එතනදී අවබෝධය ලබා ගන්න. ඉතින් අපේ ගොඩක් වෙලාවට මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන අපේ දිගු කාලීන සහ කෙටි කාලීන මුදල් ප්‍රවාහය අප තුල
සැරිසරන මුදල් ටික අපි කොහොමද හරියට කළමනාකරණය කරලා ඒ තුල නියම පද්ධතියක් නිර්මාණය කරගන්නේ කියන කාරණය සම්බන්ධව. ඒ වගේම පස්වෙනි පරිච්ඡේදය තුල කතා කරනවා අපිට අවශ්‍ය නම් ජීවිතයේ මූල්‍යමය නිදහස ළඟා කරගන්න. ඒකට අපිට සිද්ධ වෙනවා අපේ ආකල්පමය වෙනසක් සිද්ධ කරගන්න. ඉතින් අපේ ආකල්පමය වෙනසක් සිද්ධ කරගන්න නැතුව අපි කොච්චර උත්සාහ කරත් මූල්‍යමය නිදහසක් ළඟා කරගන්න අපිට ඒක කවදාවත් කරන්න බෑ. ඉතින් මූල්‍යමය නිදහස කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන දෙයක් ලේබල් එකක් බලන්නේ නැතුව account එකේ සල්ලි තියද කියලා බලන්නේ නැතුව පර්ස් එකේ සල්ලි තියද බලන්නේ නැතුව අපිට අවශ්‍ය විදියට අපිට ඕන කරන දෙයට අපිට මුදල් වියදම් කරන්න හැකියාව නිර්මාණය කරගන්න. ඉතින් ඒකට අපිට හොඳ මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕන. අපි හිතන කලාව වෙනස් කර ගැනීම තුල තමයි අපිට එවැනි අවස්ථාවක් නිර්මාණය කරගන්න අවස්ථාව නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම 6 වෙනි පරිච්ඡේදය තුල කතා කරනවා අපි කොහොමද හොඳ අවස්ථාවක් නිර්මාණය කරගන්න කියන එක සම්බන්ධ. ඉතින් අපි අවස්ථාවක් නිර්මාණය කර ගැනීම කතා කරොත් ඕනම ව්‍යාපාරයක් අපි ආරම්භ කරනකොට ජීවිතේ මොනෑම් දෙයක් කරන්න ගියත් අපිට ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ශක්තියින් මොනවද, දුර්වලතා මොනවද, අවස්ථා මොනවද, තර්ජන මොනවද. ඉතින් මේ පිළිබඳව අපි හරි විශ්ලේෂණයකින් යුතුව තමයි අපි කරන දෙයක් ආරම්භ කරන්නේ. ඉතින් මේ විදිහට අපි අපේ අවස්ථාවන් හඳුනා ගන්න නම් අපේ අවස්ථාවන් වැඩි දියුණු කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ හැකියාවන් වර්ධනය කර ගැනීමට අවධානය දෙන්න ඕන. අපේ මූල්‍යමය හැකියාව වර්ධනය කරගන්න ඒට අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන් තැන්වලට යොමු වෙන්න අපි උත්සාහ කරොත් තමයි ඒ තුල අපේ මූල්‍යමය හැකියාව වර්ධනය වෙලා අපිට හොඳ අවස්ථාවන් නිර්මාණය වෙලා අවශ්‍ය කරන විදියට අපේ ජීවිතේ මූල්‍යමය ශක්තිය නිර්මාණය කරගන්න අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඊළඟට 7 වෙනි පරිච්ඡේදය තුල අපිට ලබා දෙන්නේ අනවශ්‍ය වියදම් අපි කොහොමද පාලනය කරගන්නේ. ඉතින් අපේ අනවශ්‍ය වියදම් පාලනය කරගන්න නම් අපිට ලැබෙන මුදල් ප්‍රමාණය හරි දෙයකට ආයෝජනය කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව අපි මුදල් ඉතිරි කරා කියලාවත් කවදා සාර්ථක වෙන්නේ නැහැ. අපිට මුදල් තව වර්ධනය කරගන්න පුළුවන් ක්ෂේත්‍රවලට වර්ධනය කරගන්න පුළුවන් දෙයකට අපි මුදල් ආයෝජනය කිරීම තුලින් පමණයි අපිට අපේ අනවශ්‍ය වියදම් පාලනය කරගෙන අපේ මූල්‍යමය හැකියාව මූල්‍යමය ශක්තිය වර්ධනය කරගන්න අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඉතින් 8 වෙනි පරිච්ඡේදය තුල කතා කරන්නේ අපි වැඩිදුරටත් මේ මුදල් පිළිබඳව ඉගෙන ගැනීම සිදු කරන්න ඕන. මොකද එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට මුදලේ වහලෙක් බවට පත් වෙලා කටයුතු කරනවා. හැමතිස්සෙම මාසේ වැටුම බලාගෙන රැකියාව පස්සේ දුවනවා. එහෙම නැත්නම් මොනවා හරි මුදලක් බලාපොරොත්තුෙන් යම්කිසි දෙයක් පස්සේ දුවනවා ඒකේ අවසානයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි හරි අධ්‍යාපනයක් ලබා ගත්තොත් මුදල් අපි වෙනුවෙන් වැඩ කරන ක්‍රමවේදයක් අපි තුල තියෙනවා නම් අපිට කවදාවත් මුදලේ වහලෙක් බවට පත් වෙන්න ඕනෙත් නැහැ. මුදල් අපේ වහලෙක් බවට පත් කරගන්න නැතුව මේ දේවල් අපිට හැමතිස්සෙම ආකර්ෂණය වෙන තැනට අපි ඒක නිර්මාණය කරගන්න හැකියාව නිර්මාණය වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ කරුණු කාරණා ටික සකස් කරගත්තට පස්සේ අපිට හරි අවබෝධයක් ඇතුව අපිට පුළුවන් අපේ පළවෙනි අඩිය තියන්න. දැන් අපි පළවෙනි අඩිය තියලා අපිට පුළුවන් මෙතනින් එහාට අපි හරි අවබෝධයකින් යුතුව හරි ආකල්පයකින් යුතුව ගමන් කරන්න පුළුවන් අපේ ඉස්සරහා ඉදිරි පියවරයන් වලට. ඉතින් ඒ තුල අපිට සාර්ථක විදියට අපි කරන ව්‍යාපාරය හෝ අපි කරන මොනෑම් දෙයකින් හෝ සාර්ථකත්වයට ළඟා වෙන්න අවස්ථාව නිර්මාණය වෙනවා. ඉතින් අපි අද දවසේ මේ Rich Dad Poor Dad කියන පොත හරහා ඔයාට පැහැදිලි කරලා දුන්නේ කොහොමද අපි මුදල් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ තුල අපේ කොහොමද මූල්‍ය හැකියාවන් වර්ධනය කරගෙන අපි කරන ක්ෂේත්‍රය තුල ඉස්සරහට ගමන් කරන කියන එක. ඉතින් මේ වගේ පොත්පත් ගණනාවක් අද ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. රචනා කරලා තියෙනවා. අපි ඉදිරි වීඩියෝස් වලදී මේ දේවල් පිළිබඳව කතා කරමු. ඉතින් ඔයාට කැමති නම් මේ වගේ වීඩියෝස් තවදුරටත් බලන්න මගේ ට්‍රිලියන මූව්ස් කියන YouTube channel එක subscribe කරන්න. ඒ තුල ඔයාට පුළුවන් ඉදිරියේදී අපි කතා කරනවා මේ වගේ ගොඩක් වැදගත් පොත්පත් සම්බන්ධ ඒවත් එක්ක ඔයාට එකතු වෙලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අද දවසේ අපි සමු ගන්නවා. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.